අද මම ඔයාලට කියලා දෙනවා මේ වගේ මලක් පිපුණු පැලයක් කොහොමද ලොකු පෝච්චියකට දාගන්නේ කියලා. ඒ සඳහා අපට අවශ්‍ය වෙනවා මේ වගේ පෝච්චියක්. මේ පෝච්චිය වටේට සිදුරු තියෙන්න ඕන. මේ තියෙන මේ වටේ සිදුරු තියෙන්න ඕන. මේ පැලේ හිටව ගන්න අපට අවශ්‍ය වෙනවා පොල්ලෙලි කැබලි. මේ පොල්ලෙලි කැබලි ලොකුවට කපා ගන්න ඕන. මේ ප්‍රමාණයට. ඊට අපිට මේ බොරළු අවශ්‍ය වෙනවා. මේ තියෙන බොරළු. පොහොර වශයෙන් අපිට ඔස්මකෝට් K+ අවශ්‍ය වෙනවා. අපි බලමු දැන් කොහොමද මේ පැලේ සිටුව ගන්න කියලා. මුලින්ම අපි මේ බොරළු ටිකක් මේ පෝච්චියට එහෙම දාගන්න. මේ වගේ ප්‍රමාණයක් මේ පෝච්චියට එහෙම දාගන්න. මේ වගේ මේ ප්‍රමාණයට දාගන්නවා. ඊට පස්සේ අපි මේ පොල්ලෙලි කැබලි ටිකක් මෙහෙම දාගන්නවා. අරගෙන ඊට පස්සේ මේ බොරළු මේ විදිහට විසිරීලා යන විදිහට පොල්ලෙලි කැබලි අතරට යන විදිහට මේ බොරළු මෙහෙම දාගන්නවා. ඊට පස්සේ අපි තව පොල්ලෙලි කැබලි ටිකක් මෙහෙම දාගන්නවා. මෙහෙම දාගෙන ආයෙත් අපි බොරළු කැබලි ටිකක් මෙහෙම දාගන්නවා. ඊට පස්සේ අපි මේ පැලය මුහු ප්‍රවේශමට මෙහෙම කරලා ගලවගන්න. මේ පැලේ හරියට මේ පෝච්චිය මැදි මෙහෙම තියලා මැදින් තියලා ඊට පස්සේ අපි පොල්ලෙලි කැබලි මෙහෙම මටේට දාගන්නවා. මෙහෙම වටේට මෙහෙම පොල්ලෙලි කැබලි දානවා. දාලා ඊට පස්සේ අපි ඔස්මකෝට් පොහොර අපි මේ වගේ ප්‍රමාණයක් මෙහෙම වටේට දානවා. දාලා ඊට පස්සේ අපි වටේට මේ විදිහට බොරළු දානවා. මේ විදිහට බොරළු දාගන්න. අපි උඩින් බොරළු තට්ටුවක් වැටෙන විදිහට දාගන්න. පොල්ලෙලි කැබලි පේන්නේ නැති වෙන විදිහට මේ විදිහට බොරළු දාලා විදිහට තමයි අපි මේ පැලය සිටවගන්නේ. ඊට පස්සේ දැන් අපි මේකට වෙළඳපොලේ තියෙන ඕනම දිලීර නාශකයක් මේකට අපිට යොදා ගන්න පුළුවන්. දැන් අපි පැලය සිටවලා ඉවරයි. ඊළඟ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙනවා මේ පැලය නිවැරදි විදිහට නඩත්තු කරගන්නේ කොහොමද කියලා දෙන්න.